හායි කොහොමද ඔයාලට මම අද අරබික් පිකල් එකක් හදන්න යන්නේ. අරබික් පිකල් එකක් කියන්නේ අපි සිංහල අච්චාරු හදන්නේ. සිංහල අච්චාරු හදනවා, මැලේ අච්චාරු හදනවානේ. අන්න ඒ වගේ අරබික් අයත් එයාලට අච්චාරු එකක් හදනවා. ඒ අච්චාරුවකට මේ වගේ දේවල් තමයි දාන්නේ. මේ තියෙන රාබු. රාබු මෙහෙට කපා ගත්තා මම. Tamanට කැමති විදිහට කපා ගන්න පුළුවනි. එතකොට මේ අර කොළ පාට ජැපනිස් කියුකම්බර් එක තියෙන්නේ. ඒකයි මේ කැරට්. මම මේ ෂවර්ම හදන්නත් එහෙම ගන්නවා මේක. එතකොට ඒ ෆීලිං එකට දාන්නත් එක තමයි හදන්නේ. මේ සුදුලුණු. තව මේකට ඔයාලට පුළුවන් තව තියෙනවා මේ වගේ පොඩි රාබු එකක් තියෙනවා රතු පාට රාබු එකක්. මේ පොඩි එකක් තමයි එක. රෝස පාට හුරු රාබු එකක් ඒක තියෙනවා ඒක දාන්න පුළුවනි. නැත්තම් මේ නිකන් normal අපි කන රාබු වර්ගය ඒකක් දාන්න පුළුවන්. තව තියෙනවා කොලිෆ්ලවර්. කියන්නේ අර මේ ගෝමල් දාන්නත් පුළුවන්. තව බීට්‍රූට් දාලත් කට්ටිය හදනවා. බීලුණු වලින් හදනවා. ඒත් මම දැන් මේ ටික තමයි ගත්තේ. මට අද කොලිෆ්ලවර් නැහැ. නේද මම ඒකත් දානවා. මේකට අමතරව තව මේ තියෙන විනාගිරි දාරන් තියෙනවා. තව කළුදුරු ගන්න ඕන මෙතෙන්ට. කළුදුරු චුට්ටක් මම උඩින් දානවා මේක බෝතලෙට දාලා වෙලා. ඉස්සෙල්ලම අපි වතුර කෝප්පයක් ලිපේ තියලා හොඳින් නටව ගන්න ඕන. මෙන්න මේ කෝප්පෙන් තමයි එකක් මම දැම්මේ. හට්ටියට දාලා එක ටිකක් නටවනකොට මේ විනාගිරි කෝප්පෙකුත් දානවා ඒකටම. ඊට පස්සේ ඒකට දාලා ඉවරලා මේ ටික බෝතලයකට දානවා. දාලා ඉවරලා අර මේ නටපු වතුර එක තියෙනවනේ විනාගිරි මික්ස් එක. ඒක දානයි බෝතලෙට. මම දැන් වීඩියෝ එකෙන් පෙන්නන්න කොහොමද හදන්නේ කියලා. අපිට දැන් මේකට අමතර ඕන වෙන්නේ ලුණු විතරයි. මේ සීනි මෙස හැන්දක් වගේ දාන්න ඕන. ලුණු දාන්න ඕන. ඊට අමතර වෙන මොනවද දාන්නේ නැහැ. අප එහෙම දාන්නේ නැහැ. මේක ගොඩක් රසයි. මගේ හස්බන්ඩ්ම හරි ආසයි මේකට. එයා මේ නිතර හදලා මම තියෙනවා. දැන් මම හදපු එක බොටලයක් ඉවරයි. ඊට පස්සේ මම මේ අද හදන්න ගත්තේ මේ එයා ආස නිසාම තමයි. මේ ගෙදරයි හරි මාසයෙන් කනවා. ඔයාලත් හදලා බලන්න මේක හරිම රසයි සුවඳයි. මේ අපි හදන අච්චාරකට වැඩිය ටිකක් වෙනස් ඉතින්. මේ තියෙන්නේ කළුතුරු. මේ කළුතුරු ගොඩාක් හොඳ ගුණ කෑමක්. මේක මහ ගොඩක් කන්නේ නැහැ. මේ තරම් ප්‍රමාණයක් වගේ තමා දවසකට කන්නත් ඕන. ගොඩක් ගුණයි මේක. මේ තියෙන්නේ. මේ අපි වතුර එක නටාගෙන එනකොට දැන් මම විනාගිරි කප් එකකුත් මේකට දානවා. මේ අපේ විනාගිරි එක දැන් නැටුව වතුර එක හරි. දැන් මම ඉස්සෙල්ලම දාන්නේ මේ රාබු ටික. මේකට තව අමු මිරිස් කරල් කීපයකුත් දාන්න පුළුවන්. ඊට පස්සේ කැරට්. ඒ වගේ මික්ස් වෙන දාලා අන්තිමට තමයි කියුකම්බර් ටික දාන්නේ. මොකද ඒක ටිකක් මේ මෙලිකයිනේ සොෆ්ට් එකට තියනනේ මේවර රළු ඒවා. ඝනකම. එතකොට මේකට යටින් දැම්මම හරි. මේ ටික උඩින් දාන්න ඕනේ. මේ තියෙනවා හදාගන්න පිකල් එක, අරබික් පිකල් එක. මම අර කළු දුරු වල ටිකකුත් දැම්මා. සීනි මේස හැන්දක් දාගන්න. දැන් මේක රස්නේ පිටින් තියෙන්නේ පොඩ්ඩක් බෝතලේ මේ පියන ඇරලා ටිකක් වෙලා තියලා ඊට පස්සේ පියනෙන් වහන්න දවස් 3කින් විතර මේක කන්න පුළුවන්. මේ තඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒක ටික මම වෙනත් බෝතලයකට දාගන්නවා. මේ බෝතලෙ ඉඩ මදි වුණා මට. එහෙනම් ඔයාලත් හදලා බලලා රස කියන්න. අදට ගිහින් එන්නම්.